Hi guys, welcome back to Amma and Nebu YouTube channel. අද ඔයගොල්ලෝ යන්නේ කියලා වීඩියෝ එකේ thumbnail එකෙන් දන්නවා. I shine so bright you might go blind. exam stress එකත් එක්ක අපි යන්න හදන්නේ beach එකේ නාන්න. අපිට beach එක ගොඩක් ළඟයි hostel එකට. ඒ නිසා අපි හිතුවා ඉක්මනට ගිහලා හවස නාලා එන්න. මම කැම්පස් එකට ගියා පොඩි වැඩකට. වැඩ වටේකට ඒ කියන්නේ අපේ ඉංග්‍රීසි ක්ලබ් එකක් තිබ්බ නිසා මම දැන් ආයෙම හොස්ටල් එකට ආවා. මම යාළුවොත් එක්ක එකතු වෙලා මාළව අරගෙන යනවා. ඉස්සුවා ඔන්න දැක්කද අපේ යන කට්ටිය. ඉතින් අපි මේ දවස්වල එක්සෑම් ලියනවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ දිගට එක්සෑම් තියෙන්නේ නැහැ. අපිට සතියක් වගේ ටයිම් එක තිබිලා එක්සෑම් ආව නිසා ඒ කියන්නේ එක එක්සෑම් එකක් ඉවර වෙලා ඊළඟ එක්සෑම් එකට සතියක් තියෙනවා ලෑස්ති වෙන්න. ඒ නිසා අපි හිතුවා අද දවසේ බීච් එකට යන්න ඕනි කියලා. මොකද හැම දවසක්ම පාඩම් කරා දිගටම. ඒ නිසා අපි හිතුවා අද බීච් එකට ගිහිල්ලා එනවා කියලා. මොකද අද මේ ගොඩාක් අමාරු සබ්ජෙක්ට් එකක් ඉවර වෙලා තමයි අපි මේ යන්නේ. එහෙම නැත්නම් අපි මේ ඉන්නේ. හරි. අපි මේ ඉන්නවා පාර පනින්නවා කොළ පාට වෙනකන්. ඔයාලත් එහෙමද? පාර තැන් වලින් පනින්නත් එපා ළමයි. අනිත් එක තමයි කොළ පාට වෙනකන් ඉඳලා පනින්න. හදිස්සියේ පනින්නේ නැතුව. ඉතින් ඒකත් ඔන්න මතක් කරා. කෝ බලන්න අපි වගේ හොඳ ළමයි. කැම්පස් එකේ මෙහා පැත්තේ කියන්නේ මේ පැත්තේ තාගෝර එක තියෙනවා. ඉතින් ඒකත් අපේ කැම්පස් එකේම කොටසක් තමයි. ඉතින් එහා පැත්තේ ඔයාලා මේ වෙද්දි මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා මේක. මොකෝ මේ ෆස්ට් ටයිම් නෙමෙයිනේ අපි බීච් යන්නේ. ඉතින් ඒ ළඟම තමයි බීච් එක තියෙන්නේ. එතනින් බීච් එකට යන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනට බීච් එකට යනවා. කට්ටියත් එක්ක කියව. පේනව නේද ඉතින් මොකටත් කලින් මුල්ම රාජකාරිය මොකක්ද කියලා? ෆොටෝ ෂූට් එක තමයි ඉතින්. අපි නාන්න ආවට අපි තාම ෆොටෝ ෂූට් ෆොටෝ ගහනවා. අපි තාම නාන්න ඇවිල්ලා. අපි දැන් තව ටිකකින් ලෑස්ති වෙනවා නාන්න. එක්සෑම් ස්ට්‍රෙස් එක යන්න මාර හොඳයි. මම අපි කට්ටියම පෙන්නන්නම්. ඔන්න අපි ඉතින් නානවා කියලා මුලින් මේ ගොඩ පීරනවා කියලා හිතන්න එපා. අපි මේ චුට්ටක් මෙතන වාඩි වෙලා ඉතින් රැල්ල එනකන් අපි ඔය ඉන්නේ. නාන්නේ මෙතන නෙමෙයි. නාන්නේ අපි තව චුට්ටක් එහාට ගිහිල්ලා නැත්තම් හිතයි අපි ගොඩ පීරනවා කියලා. හැබැයි අපි ඇත්තටම ටිකක් ඈතට යන්න බයයි. මොකද ඔක්කොටම කලින් අපි අපේ සේෆ්ටි එක ගැන හිතන්න ඕනේ නිසා. ඔන්න ඔහොම තමයි අද දවසේ අපේ ගෙවුනේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට එනකම් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. අමතක වුණා. අපි වැලි මාලිගාවකුත් හැදුවා. ඒක ෂෝට් එකකින් අරන් එන්න. එහෙනම් ළමයි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.